ආසාව තියෙනව නේද සර්? ඔක තමයි ඉතින් වැඩේ. ඉවරයක් නෑ නේද සර් ඔය ආසාව? මැච් එකකට එකෙක් නමා ගන්න ලේසිම දේ තමයි උගේ ආසාව. ආසාව තියෙනවා නම් ඉතින් නමා ගන්න ලේසි. ඔය ඉස්කෝල ගුරුවරු ක්ලාක් නෝනලා හැම කෝච්චි පෙට්ටියක් කර ගන්නවා ගෙවන්න දෙනවනේ. මං කාලයක් වැඩ කරා ඔය සිල්ලර කඩ මුදලාලි කෙනෙක් ආව. මුදලාලි උදේ දුම් ගහලා එම අර බඩු මුට්ටු වලට අමු කුණු හරපෙන් බහිනවා. පිටි මුට්ට වලට පොල්ලක් අරන් ගහනවා. තොපි තමයි මාව කන්නාපු කාලා කන්නේ. කිය අමුතු වගේ කිය බහිනවා. මං ගිහලා ඇහුවා ඇයි එම් බඩු මුට්ටු වලට බහින්නේ කියලා. ඌ කියනවා එතකොටලු බඩු මුට්ටු ඌව දාලා යන්නේ. ඇත්තනේ සර්. මුදලාලට ලාභයක් තියෙන්නේ බඩු මුට්ටු ඌව දාලා ගියාමනේ. මොකද සර් මේ ආසාව සර් ආසාව. අපි ඉතින් සර්ලට වැරද්දක් කරන්නේ නැහැ. අපි සර්ලගේ ආසාවෙන් පොඩි ගානක් හොයාගන්න. සර්ලා ඉතින් සර්ලගේ ආසාවට සර්ලගේ දින ඔක්කොම වියදම් කරන්නේ නැහැ. ඔය කෙටියෝ